Right. Budaya ada විශේෂයෙන් සාකච්ඡා කරන්න යන්නේ පොඩි විශේෂ කරුණක් ඔයගොල්ලෝ දැනුවත් කරන්න. අපි හිතමු ඔයා පාරේ යනකොට ඔයාට පාරේ වැටලා තිබිලා හම්බ වෙනවා රුපියල් 100ක්. හරි. අර පාරේ යනකොට ඔයා වැටලා තිබිලා හම්බ වෙනවා රුපියල් 100ක්. ඔයා රුපියල් 100 ගන්නවා. මම රුපියල් 100 අරගෙන එක සාක්කුව දාගෙන යනවා. ගෙදර ගිහිල්ලා ඔයා ටොපි කනවා කියලා කියනවා. ඒකෙන් ටොපි කනවා. හරි. රුපියල් 100ක් ගත්තා. දැන් පෞද්ගලික දෙක භාවිත කරනවා. එක 100ක්. ඔයා හිතන්න ඔයා පාසලේදී හරි පෞද්ගලික පන්තියකදී හරි ඔයා පන්තිය ඇතුලේ ගමන් කරනකොට එතනත් ඔයාට රුපියල් 100ක් නැත්නම් දිලා හම්බ වෙනවා. එමුවා එකක් සාක්කුවේ දාන්න. දැන් අවස්ථා දෙකක් කිව්වා. පාරේ යනකොට පාරේ වෙලා තිබිච්චි රුපියල් 100ක් හඳගත් අවස්ථාව. පන්ති කාමරේ නැගලා තිබිච්ච රුපියල් 100ක් හඳගත් අවස්ථාව. right පුතා. දැන් ඔය අවස්ථා දෙකම එකද? එතකොට ඔයාට ඒ රුපියල් 100 අයිතිද? අපි ඉස්සෙල්ලා බලමු මේක. පාරේ වැටලා තිබිච්ච රුපියල් 100ක් ඔයාගේ නෙමෙයි. පන්ති වැටලා තිබිච්ච රුපියල් 100ක් ඔයාගේ නෙමෙයි. එහෙනම් ඔයාගේ නෙමෙයි. අගේ සාක්කුව වැටිච්චව නෙමෙයිනේ. එහෙනම් ඔයාට අයිති නැති දෙයක්. දැන් ගන්න ඔයාට අයිති නැති දෙයක්. හැබැයි ඔයා පාරේ යනකොට ඔයා රුපියල් 100 අරගෙන වටපිට බලනවා මේක කාගේ හරි කාට හරි හොයලා දෙන්න පුළුවන්ද? නමුත් ඔයාට මේ පාරේදී ඒක අයිතිකාරය හොයන්න බෑ නේ? පාරේ ගත්තොත් ඔයා කාට දෙන්න පොලිසියට ගිහලා දෙන්න නෑනේ. රුපියල් 100 ඔයා ගන්න දිහා නැහැ. හරි. එතකොට ඒක ඔයා භාවිතා කිරීම සරලව ගත්තොත් හොරකමක් කියන එකට අයිති වෙන්නේ නැහැ. අපි පාරේ වැටිච්ච රුපියල් 100ක් ඇහිඳගත්තා කියලා එක හොරකමක් වෙන්නේ නැහැ. බබා පන්ති කාමරේ වැටලා තිබිච්ච රුපියල් 100 ගත්තාම ඒක හොරකමක් වෙනවාද? ඔයා ආගෙන්වත් ගත්තේ නැහැ. බිබෙල්ලා තිබිච්ච ගන්න ගත්තේ. හැබැයි නීති අනුව ඒක හොරකමක්. අපි බලමු දැන් මේ අවස්ථා දෙකෙන් එකක් හොරකමට පත් වෙන්නේ කොහොමද කියලා. අපි එකක් පැහැදිලිව අඳුරගත්ත ඒක ඔයාට අයිති නැති දේපලක්. එහෙනම් ඒ වගේම රුපියල් 100 අරගෙන යන්න පුළුවන්. ඒක චලනය කරන්න පුළුවන් වස්තුවක් නේ. එහෙනම් සොරකම කියන එකට අනිවාර්යයෙන්ම චලනය කරන්න පුළුවන් වස්තුවක් තමයි ගන්න ඕනේ. එහෙනම් චලනය කරන්න පුළුවන් වස්තුවක් අපි ගත්තා. ඒක ඔයාගෙත් නෙමෙයි. එහෙනම් වෙන කාගේ හරි. වෙන කාගේ හරි දේපලක් නේ. අන්සතු දේපලක්. අන්සතු දේපලක්. ඒක චලනය කරන්න පුළුවන් එකක්. ඔයාට අයිතියක් නැහැ. දැන් ඔයාට අයිතියක් නැහැ. ඔයා ඒක අහුල ගත්තා. දැන් ඔයා ඒක කැමැත්තෙන් ඇහුරුවට ඒක අයිතිකාරයා කැමැත්තෙන් බිම දැම්මේ නැහැනේ. එහෙනම් එයාගේ කැමැත්තක් තිබුණේ නැහැනේ බිම දාන්න. එහෙනම් බිම වැටිච්ච එක අහමු ක්‍රියාවක්. එහෙනම් වෙන ඒක අයිතිකාරයාගේ කැමැත්තක් ඇත්තටම ඔයා ඒක හින්ද ගන්නවට නැහැනේ. ඉතින් එයා එහෙම බිම දැම්මේ නැහැනේ. ඔයාට හින්ද ගන්න කියලා. එහෙනම් එයාගේ කැමැත්තක් රහිතව තමයි අරන් තියෙන්නේ. නේ? එතකොට හොරකමේදී ඔප්පු වෙන්න ඕනේ. චලනය වෙන දේපලක් වෙන්න ඕනේ. ඒ වගේම වෙනත් කෙනෙකුගේ සන්තකේ කියන්නේ යාගේ අයිතිය නෙමෙයි යාගාව තියෙන්න ඕනේ. යාගාව, යාගේ සතුව, යා සන්තකයේ තියෙන්න ඕනේ. නේ? ඒක අපි බලෙන් ගන්න ඕනේ. ඒක අපි යාගෙන් ගන්න ඕනේ. යාගේ කැමැත්තක් රහිතව ගන්න ඕනේ. යාගේ කැමැත්තක් නැතුව අපි ගන්න ඕනේ. නේ? අන්නේ ගැනීම සඳහා අපේ හොරකම් කිරීමේ සිතුවිල්ල තියෙන්න ඕනේ. සිතුවිල්ල තියෙන්න ඕනේ. පැහැදිලි? ඒතකොට මේ හොරකමේදී හොරකම් කිරීමේ සිතුවිල්ල කියන එක ඉතා වැදගත්. හොරකම කියන ක්‍රියාවලිය වැදගත්. එහෙනම් මේ වරද හොරකම කියන වරද හරිද ඔප්පු වෙන්න නම් හොරකම කරලා තියෙන්නත් ඕනේ. හොරකම් කිරීමේ චේතනාව තියෙන්නත් ඕනේ. ඔක තමයි නීතියේදී බලන්නේ. දැන් අපි බලමු අපේ සිද්ධි දෙකට මේක ඇප්ලිකේෂන් එක අරගෙන. දැන් ඔයා පාරේ යනකොට ඔයාට හොරකම් කිරීමේ චේතනාවක් තිබුණේ නැහැ. නේද? ඔයා ඒක හින්දාගත්තා. හින්දාගත්තා ඔයා හොරකම් කරන්න හින්දාගත්තේ නැහැනේ. හැබැයි ඔයා බැලුවා මේක කාට හරි දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙකුත් ඔයාට නැහැ. ඉතින් ඔයා අරගෙන යනවා. ටික දවසක් බලනවා. අයිතිකාරයෙක් නැහැ.
එතකොට ඒක ඔයා භාවිතයට ගන්න මොකද හොයලා දෙන්න කවුරුත් නැහැ නේ ඔයාලට දැන්. ඒ නිසා එතන ගැටලු සහගත භාවයක් එන්නේ නැහැ. හැබැයි පුතා ඔයා පන්තියේදී ඒ රුපියල් 100 හැංගන ගත්තාම ඔයා දන්නවා මේ පන්ති කාගේ හරි. පන්තියේ දවසේ ආපු කාගේ හරි නේ ඒක. එහෙනම් එතකොට ඔයාට යුතුයකමක් තියෙනවා මේක මේ අයිතිකාරයෙක් මේ පන්ති ඉන්න පුළුවන්. ඒත් ඔයා දන්නවා ඒක. දන්නවා. නේ? ඔයා දන්නවා. එතකොට මොකද්ද කරන්න ඕනේ? එක්ක ඒ සර්ට ගිහින් දෙන්න ඕනේ. නැත්නම් පන්ති සංවිධායක මහත්තයව දෙන්න ඕනේ. මෙන්න මේ සල්ලි වගේ වැඩිලා තියෙනවා. අයිතිකාරය හොයලා දෙන්න පුළුවන්ද බලන්න ඕනේ. එතකොට ඔයා ඒක දැනගෙන ඔයා අන්න වංචනික විදිහට හොරෙන් වටපිට බලලා සාක්කුවේ දාගත්තා කියන එක තුලම අන්න ඔයාගේ එනවා මොකද්ද? හොරකම් කිරීමේ සිතුවිල්ල. ඔයාතර හොරකම් කරලා තියෙනවා. හොරකම් කිරීමේ සිතුවිල්ලත් ඔයාට තියලා තියෙනවා. ඒ නිසා පන්ති කාමරයේ රුපියල් 100ක් ඇහිඳගත්තොත් ඔයා ඒක බාර දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා හොරෙක් බවට පත් වෙනවා. හොරෙක් බවට පත් වෙනවා. පැහැදිලි? හරි. එතකොට මේක දඬු නීති සංග්‍රහයේ වැරද්දක්. හොරකම කියන වැරද්දක්. හොරකම කියන එක හඳුන්වනවා කොහොමද? චංචල දේපලක් වෙන්න ඕන. හරිද? වෙනත් කෙනෙකුගේ සන්තකයේ තියෙන්න ඕන. හරිද? එයාගේ කැමැත්තක් නැතුව ගන්න ඕනේ. නේද? ඒක සඳහා හොරකම් කිරීමේ චේතනාව, වංක චේතනාව තියෙනවා. වංක චේතනාව තියෙන්නත් ඕනේ. වෙනත් කෙනෙක්ගෙන් ගන්නත් ඕනේ. එයාගේ කැමැත්තක් නැතුව ගන්නත් ඕනේ. ඒක චංචල දේපලක් වෙන්නත් ඕනේ. අන්න ඔය කියන අවශ්‍යතා ටික සම්පූර්ණ වුණොත් ඒක හොරකමක් වෙනවා. පැහැදිලිද ඔයාලට? එහෙනම් පාරේ ගියොත් වැල්ලා තිබිච්ච රුපියල් 100 ඉඳගත්තොත් ඒක හොරකමක් වෙන්නේ නැහැ. හැබැයි පුතෝ පන්තියේදී, ඔෆිස් එකේදී, ඉස්කෝලේදී ඔයා දන්න යාළුවෙකුගේ ගෙදරදී වැටිච්ච රුපියල් 100ක්, 200ක් රුපියලක් ඉඳගත්තත් ඒක දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා හොරකමක් බවට වත්. හොරෙක් බවට වත්. නේද? එහෙනම් අපි විනෝදයේ නීතිය හොඳට ඉගෙන ගමු. අපි නීතිකරුක විදිහට ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. නීතිකරුක සමාජයක් නිර්මාණය කිරීම සඳහා අපි නීති අධ්‍යයන ක්‍රියාවලියක් දිගටම කෙටි විදිහට අපි ඉගෙන ගන්නවා. අපි රටක් වශයෙන් නැගී ඉන්නෝනේ නීතිය හරියට දැනගෙන. එහෙනම් අද දවසේ ඔබට එච්චරයි. සුබ දවසක්.